ගොඩක් අය කිව්වේ පැතුම් හරියන්නේ ටෙස්ට් වලට ODI වලට T20 වලට හරියන්නේ නැහැ කියලා මුලදී කිව්වා. පැතුම් නිසංක ලංකාවට ගහන්න ඉස්සරලා එයා හොඳමදි කියලා ගොඩක් අය කිව්වා. එයා ගොඩක් ෆස්ට් ක්ලාස් රන්ස් ගහලා තමයි ටීම් එකට සිලෙක්ට් වුනේ. ඒ කාලේ හිටපු කෝච් කෙනෙකුත් කිව්වා මට කිව්වා මෙයා වැඩක් නැහැ කියලා. ළඟදී ප්‍රමෝදය ආයෙ සිලෙක්ට් වුණා මෙයාට ඒක ගැන කතා කරා. මම එකඟයි. මගේ කනටත් ඒ කතාව ඒ දවස්වල වැටුණා. හැබැයි පැතුම් නිසංක පළවෙනි ටෙස්ට් මැච් එකේම 100ක් ගෙවුවා. හොඳම උදාහරණය පැතුම් නිසංක. පැතුම් නිසංක එතකොට මම කලින් හිටපු සභාපතිත් එක්ක වැඩ කරනකොට පැතුම් නිසංකේ නම කෙනෙකුට පැත්ත පළාත ගෙනාවේ නෑ. නෑ එයාට එන්න ඕන මේ ඒ ටීම් ගහලෙම කියලා. ඊට පස්සේ මම සභාපති වුණාන් පස්සේ මම ඉස්සෙල්ලම කරේ පැතුම් නිසංක කණ්ඩායමට ගෙනාව එක. පැතුම් නිසංක කණ්ඩායමට ගෙනල්ලා ඊට පස්සේ ඒ කියන්නේ ස්කොඩ් එකට ගෙනාවා 15ට ගෙනාවා. ඒක ගිහිල්ලා මම පළවෙනි තරඟ එතකොට මම දැන් මිකියාත පුහුණු කරු. පළවෙනි තරඟේ දෙනකොට එයා මාත් එක්ක මේ රණ්ඩු කරගෙන හිටලා එයා කිව්වා බෑම කියලා. එයා මේව කරන්න මොකද එයා is not ready කිව්වා. හැබැයි මං අන්තිමට කිව්වා මම responsibility එක ගන්නම් you play him කියලා. එහෙම තමයි පැතුම් නිසංක ආවේ. හැබැයි ඒතකොට ඒ ටිකත් එහෙම ඇවිල්ලා මම කණ්ඩායමට ගෙනල්ලා දිගට එනකොට ගොඩක් විවේචන තිබ්බා. ඒ පැතුම්ගෙන් ගසන එක විවේචන තිබ්බා. කවුරුවත් අලුත් ක්‍රීඩකයෙක් ගැන විශ්වාසය තබන්නේ නැහැ. මොකද ඒක රිස්ක් එකක්. හැබැයි ඒක අපි තීරණය කරලා නැහැ. අපි අද ඉඳි හෙට යයි. හැබැයි මේ තත්ත්වයෙන් ක්‍රිකට් ගොඩ ගන්න නම් අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න. මොකද අපි දැක්කා ගොඩාක් අලුත් ක්‍රීඩකයෝ ඉන්නවා. පොඩි ළමයි. හැබැයි අවස්ථාව හම්බෙලා නැහැ. හැබැයි දක්ෂතා අතර ඉන්නවා. අපි හිතුවා මේගොල්ලන්ට අවස්ථාවක් දෙන්න.